ඒ ඇත්තට මේ සමහරක් ගෑනුන්ට මාත් එක්ක මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. ඇත්තට අනේ මන්ද මේ මිනිස්සු නම් මට කියනවා සමහරක් අය දානවා කමෙන් මේ දැන් හොඳ වුණාට වැඩක් නැහැ. ඔය චරිත කාගෙන තියෙන්නේ. මොනේ ඇත්තද චරිත කාලාද? මොකද්ද දැන් කරන්නේ? මම ඇඳුන් නැතුව යන්න දෙනවා. අනේ නදකින් විතරක් ගොන් ගෑනු. මට මරකේන්ති. චරිත කාගෙනලු තියෙන්නේ දැන් හැදුනට වැඩක් නැහැලු. ඒක කලින් හිතන්නලු තිබ්බේ. අනේ ඒකනේ මං දැනුවත් වුණා. thank you. කියන මට කලින් මේ දැනුවත් වෙන්න බැරි වුණානේ. ඇත්තටම ඒ කියන්නේ සෝ බලන්නකෝ. කලින් දැනුවත් වුණා නම් මං ඇත්තට චරිත කාගන්නේ නෑ නේදනේ. ඕගොල්ලෝ කලින් මට අවවාද කරා නන්නේ. අයියෝ බලන්නකෝ. ඒ කියන්නේ එහෙම චරිත කැවුනට පස්සේ හැදෙන්න බැරිද? ඕනේ ඇත්තද? බෑ. මාර සීන් එක නේද? අයියෝ බලන්න එපයිනේ. මේ මිනිස්සුන්ට නේද අනේ චරිත කියන්නේ චරිත කැවුනට පස්සේ හැදෙන්න බෑ මිනිස්සුන්ට. කියන්නේ හොඳ නෑ. නේද? චරිත මේ කියන්නේ චරිතේ කැවුනට පස්සේ මිනිස්සුන්ට හොඳ වෙන්න බෑ. ඒ මිනිස්සේ ඒ වලටම තමයිලු වැටෙන්නේ. ඒකනේ අනේ. ඔගොල්ලෝ ඉතින් මට කියන්න එපයිනේ. එහෙනම් මං කලින් මේ ඔක්කොම දේවල් ටික හදා ගන්නවනේ. අයියෝ දැන් මාර වැඩේනේ. ඉතින් අපි මොකද කරන්නේ දැන් ඒකට? මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් දිලේක හැදුනට වැඩක් නැහැලු. චරිත කාගෙනලු තියෙන්නේ. අපි මොකද දැන් ඒකට කරන්නේ? විසඳුම ඔයගොල්ලෝ මට කියන්නේ මොකද මං කරන්නේ? කියන්නේ මං උඩ පනින්නද? ෂෝටක් ඇදගන්නද? මොකද්ද කරන්න ඕනේ මම? මට චුට්ටක් කිය. මම නිහඬව ඉන්නම් ටික. පිස්සු ගෑනු ටික. මිනිස්සෙක් හැදිලා ඉන්නවනේ. ඒ මිනිස්සරේ මිනිස්සගේ පාඩු ඉන්න දීපල්ලා.